තෙමු කියලා කියන්නේ මේ වෙනකොට ලංකාවේ සෑහෙන ප්‍රසිද්ධ ඔන්ලයින් shopping platform එකක්. ඒ ප්‍රසිද්ධිය නිසාම අද ලංකාවේ ගොඩක් දෙනා ගොඩක් බාන්න ඔන්ලයින් ඕඩර් කරන්න පුරුදු වෙලා තියෙනවා. නමුත් අද මම මේ වීඩියෝ එකකින් කතා කරන්න යන්නේ ගොඩක් අසුබදායි ආරංචියක්. සා මේ වීඩියෝ එකේ අන්තිමට මම ගොඩක් වාසිදායක වගේම සතුටුදායක හිතන ආරංචියකුත් ගේන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා ඔයා මේ වීඩියෝ එක ස්කිප් නොකර බලන්න. ඔයා මේ channel එකට අලුත් කෙනෙක් නම් පහළ තියෙන subscribe button එක click කරලා notification bell icon එක all දාලා තියාගන්න අමතක කරන්න එපා. ඔයා මේ වීඩියෝ එක දිගටම බැලුවොත් ඔයාගේ සල්ලි නාස්ති වෙන්න නැති වෙයි. එහෙනම් අපි වීඩියෝ එකට යමු. ඉතින් ඔයා දන්නවා තෙමු කියන online shopping platform එක මේ තරම් ප්‍රසිද්ධ වෙන්න හේතුව තමයි අපි දාපු order සතියකට වඩා අඩු කාලයක් තුල අපිට deliver කළා. නමුත් මෑතක ඉඳලා ඔයා තෙමු එකෙන් order එකක් දැම්ම නම් deliver date එක ගොඩක් පහු වෙලා තමයි ඔයාට order එක හම්බ වෙන්න ඇත්තේ. නමුත් යන්න යන්න ටික ටික deliver date එක පහු වෙලා අපි දාන order නොලැබී යන්නත් පුළුවන්. හරි, මම ඔයාලට මේක සරලව පැහැදිලි කරලා දෙන්නම්. ඉතින් මේකට ප්‍රධාන හේතුව තමයි තෙමු කියන සයිට් එක සෑහෙන්න මෙච්චර ප්‍රසිද්ධ වෙන්න හේතුව තමයි වෙනත් online shopping platform වලට වැඩිය තෙමු කියන online shopping platform එකේ ගොඩක් item මිලෙන් අඩුයි. ඒ වගේම අපි order එකක් දැම්මම පස්සේ සතියකට වඩා අඩු කාලයක් තුළ අපිට ඒ item එක ගෙදරටම ගෙන්නා ගන්න පුළුවන්. ඒ බව දන්න නිසා ගොඩක් අය ගොඩක් භාණ්ඩ order කරනවා. අපි මේ කරන packages දහස් ගණනින් ලක්ෂ ගණනින් ලංකාවට එනවා. ඉතින් මේ order ලංකාවට ආවට පස්සේ කස්ටමර් එකෙන් කෙලින්ම මේ order බාර දෙන්නේ තෙමුලා ලංකාවේ ඇග්‍රීමන්ට් ගහලා තියෙන delivery companies වලට. delivery companies වලට බාර දුන්නාන් පස්සේ අදාළ දිනයට අදාළ වෙලාවට delivery කරන වගකීම තියෙන්නේ ඒ delivery companies වලට. ඒත් අපිට මේ delivery companies වලට බනින්නත් බෑ. මොකද එයාලට මේක බෙදා ගන්න අමාරු වෙනවා. එතකොට මේ orders ඇවිල්ලා හිර වෙනවා. හිර වුණාට පස්සේ order delivery කරන එක සෑහෙන අමාරුයි. එතකොට අපි order කරපු item එක අපි ලැබෙන්නේ නැති වුණාම ගොඩක් දෙනා refund apply කරනවා. ඒ refund apply කරනකොට තෙමුල බලනවා ලංකාවට භාණ්ඩ යවලනේ තියෙන්නේ. නමුත් ලංකාව delivery companies හරියට order කරන්නේ නැහැ නේ කියලා. සම්පූර්ණයෙන්ම ඒ agreement ගහලා තියෙන delivery companies එක්ක agreement නවත්තනවා. එතකොට ඔයා දැන් order කරපු භාණ්ඩ ලංකාවට නම් ඇවිල්ලා තින්නේ. ඒක ඒ agreement ගහලා තියෙන delivery companies එක ආයේ ඒ රටට යවනවා. ඉතින් ඔයාලා දන්නවා AliExpress කියන online shopping platform එක ලංකාවේ stay වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි Daraz Express කියන online delivery company එක රට පුරා delivery කරනවා. ඒක නිසා AliExpress කියන online shopping platform එක ලංකාවේ stay වෙලා තියෙනවා. delivery companies හරියට order නියමිත දිනයට නියමිත වෙලාවට item delivery කරා නම් එහෙම තෙමු කියන site එක ලංකාවේ stay වෙන්නත් පුළුවන්. හරි, මම මේ වීඩියෝ එකේ මුලදී කිව්ව දෙයක් තමයි මේ වීඩියෝ එක බලන ඔයාට ගොඩක් සතුටු හිතෙන ආරංචියක් තියෙනවා කියලා. මේ වාසිදායක ආරංචි තමයි මේ වීඩියෝ එකෙන් channel එක subscribers 1000ක් වගේම views 10k වලට යන්න පුළුවන් වුණොත් ඔයාලට අනිවාර්යෙන් giveaway එකක් ගේන්නත් බලාපොරොත්තු වෙනවා. ඉතින් මම හිතනවා අද වීඩියෝ එක ඔයාට ලොකු දෙයක් දැනගන්න ලැබෙන්නේ නැති කියලා. ඉතින් එහෙම තියෙනවා නම් වීඩියෝ එක like එකක් දාලා channel එක subscribe කරලා තියාගන්න අමතක කරන්න එපා.